අය හොයලා කිසිම බයක් නෑ. හොයන්නම බෑ. කිසිම හොයලා නෑ. අර කෝකෙන් දෙක කෝකෙන් දෙක මොකද කරන්නේ? කොහොමද? නේ මෙන්න මේක ගහගත්තා තොංගු. හරිද? මේක හරියට මේ පිටිනැල්ලේ තමයි බහින්න තියෙන්නේ. හරිද? මේක බස්සනවා රායකට උන්. බාලා වුණාම තින්නාම මේක තියෙනවා නා බුබුල. හරි. නියම රායකි. අර සබම් බෝල පුම්බ. සබම් බෝල පුම්බ. ඔව්. ලයිකයට කරන්න බෑ. අනිත් දවසට මීටරයට වඩා සුවර්. හරියටම හරි. ඒක ඔරිජිනල්ම රා. ඔරිජිනල් රා. ඕක ගන්න බඩ ගන්නවා. මීටරයට වඩා සුවර්. මේක දැන් අරකට බැස්සුවට පස්සේ අර සබම් බෝල ඔව්. ඒ විදිහට නෙමෙයි චික්කිනියා ඉංග්‍රීසි සයිස් එක. ලොකු නෙමෙයි මේකට මේක බහින්ද සයිස් එක තමයි තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ හරි. ඔව් මෙන්න සුලගිල්ලට. ඔව්. ඕම කොහරි මේ රාව විකුණන තැන් වල කරන්න යන්න එපා මොකද දන්නා ඔව්. කේන්ති යන එයක් උන්නේ. ඔව් හරි හරි. නෝමල් තමයි කරගන්නේ. ඔය ඒ හොයා ගන්නවා නම් ඒක නේද? ඔව්. ඒ කියන්නේ ඒක තමයි පදම. ඒ පදමට ගන්න පුළුවන් ඩීසීඑල්ුයි ඇන්ඩ්‍රොයිඩ් කොල්ලයි නෑ මං කියන්නේ මේක ඔරිජිනල් රා අර හදපුවා නෙමෙයි. ඔරිජිනල් රා නම් මොකද්ද වෙන්නේ මේකේ? ඒ බෝලේ? බුබුල හිටිනවා මේ කර. සබම් බෝලේ වගේ ඔව්. ඒක ඒ රා ගන්න ඕන රා හදන්න. හරි. ආහා ඒ රායකින් තමයි අනිත් රා හදනව නම් හදන්න ගන්නවා. මම ඕනනම් කෝල්ලක් දාලා ඕනනම් මුළු බજારයකටම රා හදලා බෙදෙන එක්කගෙන් මොනවද කියලා ඕන අහලා ඕනනම් කියන්න. දැන් කීයක් තියෙනව හදන්න. හදලා. ඈ? එපා. එතකොට මොකද ඒක නිකන් හරි නැති වෙනවනේ නේද? ඔය ටික ඇති. ඔය ටික ඇති. ඒ කියන්නේ ඕකත් එක්ක මේ ඇත්තටම මේ ඔක දැන් මේ මේම කාය හදලා මේ හරි බොන්න නෙමෙයිනේ හුඟක් කරන්නේ. විකුණන්න. මේ විකුණන්න පුළුවන් පෙරන් තමයි හුඟක් දාන්නේ. ඒකෝට මේ පෙරුවාම නියම රාවල එන සුවඳක් වෙනවා අරක් වඩුත් නේ. අරක් වඩුත්. ඒ කියන්නේ ඒකට රාහුගාද දැන් නිෂ්පාදනය වෙන්නේ මිනිසුන්ට බොනවට වඩා ඔය විදිහට කලවම් කරලා දෙන්නේ පෙරන තැන් වලට. පෙරන තැන් වල විකුණන තැන් වල ඔක්කොම කලවම් කරනවා. එතකොට මට කියන්නකෝ දැන් ඔය දැන් මේ රාවලින් අරක්කු පෙරනව නේද? ඒකට ගන්නෙ බෑනේ මේක දැන් මේ හදන ඒක තමයි වෙන්නේ. ෂා. ඒක ආයේ මේ හොඳ රාවලට වඩා ක්වොලිටි අරක. සුවඳක් වෙනවා රසත් වෙනවා. දැන් අපි කෙනෙක්ට රා බොන්න ඕන නම් හොඳට කොහොමද ඒක කරන්න පුළුවන්? Taman ගිහිල්ලා ගහක් යටින් නෑ. එතනදී බාන රා මුට්ටි එහෙම වෙන්නේ නෑනේ. එහෙම දෙන්නේ නෑනේ. යා ගත්තයි. ඔය හෙට උදේ ආව නම් හෙට උදේම කරන්නේ. මේ ඔයාට මේ මුට්ටි ඕන ලබ්බෙන් ඕන ලබ්බේ. දැන් මුට්ටි නෙවෙයි දැන් අර මුට්ටි කැලි නෙල්ලන්නේ. ඔව්. නියම රාවල මෙහෙම පොල් කට්ටර දාපුවාම මෙහෙම පුටු ගාලා බුබුලු විදිහට ඇතුලෙන් එළියට එන්න ඕනේ බූලු. පොඩ බෝලේ ඔව්. දැන් ඒව නෑ ඒව ඇවිල්ලා කොච්චි මිනිස්සු මේ වගේ එච්චරනේ. ඔව්. අනික මේ හදන එක නිකන් තිබ්බොත් එහෙම විනාඩි වෙන්නේ නෑ. පල් වෙනවා. හොඳ රායක තිබ්බොත් විනාඩි වෙනවා. අරක පල් වෙනවා. අරක නිකන් වතුර වෙලා හරි මොන හරි ගන්න දෙයක් නැතුව යනවා. දැන් රා එකක් විනාකිරි වෙද්දී යටට මේ මිදිලා හරි මොන හරි මිදිලා හරි මේ එකක් වගේ එකක් එනවද නැහැ? මොකද? රා බෝතලයක් නිකන් තිබ්බහම ඔව් මණ්ඩි බහිනවනේ. අවුවේ තියෙනවා නැත්නම් මේ නිපලංග තියෙනවා. පොඩ්ඩක් රස්නේ වගේ එන්න. ඊට පස්සේ මණ්ඩි බහිනවා. මණ්ඩි දෙකේ මේ වුණාට පස්සේ වෙන බෝතලයකට වක් කරනවා. මණ්ඩි මේ වෙන්නේ. ඊට පස්සේ ආයෙ තියෙනවා. ඒ වගේ සත්‍යයක් ඉතින් තිබ්බම තනිකර විනාඩි. අරවා බැරි හදනේවත් තිබ්බොත් එම කුණු ගල්ල සාර බැරියනවා. තව එකක් කියන්න දැන් මේ ඔය දැන් මේ ගස් වලින් වතුර වගේ පොළවේ තියෙන එක ඇදලා ඉන්නේ. මම අහලා තියෙනවා සමහර වෙලාවට මේ වගේ ඩ්‍රයි කාලේ කියන්නේ රස්නේ කාලේට රාව හොඳයි කියලා. ඇත්තද ඒක? එහෙම එකක් තියෙනවද? ඔව්. රා කරයි. හොඳයි. වතුර තියෙන වැස්ස කාලේට වැඩිය. මම වෙයික මේ කාලේට රා පැන් රහ. පැණි රහ නෑ. පැණි රහයි. ඔව්. ඔය දැන් විකුණන තැන් වල පැන් රහ මදි කිව්වොත් එහෙම. ඔව්. ඒකට මේ දාන සකරි. සකරි චුට්ටක් දානවා. ඒක පැන් රහ. පැණි රසෙන්ද මේ රා වෙන පැන් රහට තමයි. පැණි රහට. වක්කේ බලේ දියා නම් මන නැහැ අපිට නම් මොද්දිනේ මේ රායක ඉඹලා කියන්න පුළුවන් මේකක් තියෙන මට නෙමෙයි මට වඩා
මොනට? එයා දන්න. ඔව්. අම කියේ ඉතර මෙහෙ රාල් ගහනවා බං අම්මට හිරි අපි කොච්චර බොනවද? කොහොමද 3-4ක් ඉන්නවා. සාමාන්‍ය විස බීජ මිනිහෙකුට ඇතුල් වෙනවා නම් රාවලින් තරම් විස බීජ ඇතුල් වෙන්නේ නැහැ කිසි වෙලෙක. මේක කියන මෙතෙක් ඉතර පංගුවක් දාලා. ඔව්. මී බෙටි. මීයා තුරු කරලා මීයාගේ බෙටි වැටිලා. ඔව් එතනම. ඔව්. ඒක බවුල් වංගක් කරලා මේ ගස්වල කොළ උරාලා බීලා. ඔව්. අරු වරකට ගිහිල්ලා මේක කරලා ජරා කරුවාම කොළ පාට විරා. මේ මැදලා තියෙන මේක මේ වුණා මේ මල. ඊට පස්සේ පොඩ්ඩක් මෙයා කරලා තියෙන්නේ. මේ දෙකේ මොකක් හරි ශාස්ත්‍ර දෙකක්ද? ඔව්. කොහොමද ඒක තියෙන්නේ? අරක තලන්න ඕන. ඔව්. හරිද? මේකේ මලක් තිනවන්න. මේකේ මොකද්ද තියෙන සිද්ධිය? මේක ඇවිල්ලා තලන්නේ. මේකට බෙහෙත් තියන්න ඕනේ නේ. මම බේතක් තියනවනේ. ආණ්ඩුවේ. බේතක් තියලා බඳිනවා. බැනලා වියලා මේක කපනවා. අරක තෙරපුම් දෙනවා කියලා තලන්න උනා. මේ පොල් ගහේ. පොල් ගහේ. ඒකට කියන්නේ තෙරපුම් කියනවා. තෙරපුම්? තෙරපුම් දෙනවා. තෙරපුම් දෙනවා. අර මේක මිටිය වගේ එකකින් නේද? මේකේ හතර පැත්තෙම දාර හතරක් වගේ තියෙනවනේ. ඔව්. මේ දාර වලට හරියට මෙයා කරන්නේ. රාවල ඔය මේක හොයන්න වෙන කිසිම විදිහක් නැද්ද මේ සිස්ටම් එක හැරෙන්න මං කියන්නේ මෙහෙම පුළුවන්. ඔව්. මේ බොයිටතර ක්වොලිටි කියනවා මේ රා මේ වීදුර දාලා. ඔව්. ඔය අතුගාල දුවිල්ල තියෙන්නේ. ඔව් ඔව්. දුවිල්ලවම කොල්ල දාපුවා බුස් ගාලා ඔක්කොම යනවා. තායිද. හොඳ එකේ. හොඳ එකේ. ඊට වඩා මේ ඒක ආය රායි දුවිල්ල මාර විසක් තියෙනවා. ඇත්තද? ඔව්. ගාලා යනවා. අර කිරිමුට්ටිය උතුරන්නේ. ඔව් ඔව්. ඒකේ බක් ගාලා උතුරලා යනවා. ඒ දෙක තමයි මම දැනුවත් අර කිව්වේ මොකද්ද රාවලින් තරම් විසක් එන්නේ නැහැ වෙන ඒ කියන්නේ ලෙඩක් හැදෙනවා නම් මිනිස්සුන්ගේ ඇඟට ඔයා කියන්නේ ඒ තරම් ජරාව වැටෙනවා ඒ රාවල මී බෙටි බවුලුන්ගේ ජරාව වටු මාරවා මේවා පොඩි පොඩි සත්තු රොඩු අනික දැන් මේ මදින එක්කිනා දැන් මේ මුට්ටියක් දානවනේ ගහකට ඔව් මලට ඒ මල අහක් වුණාට පස්සේ තව මුට්ටියක් මලක් එනකම් මුට්ටිය අකින් අරන් තියෙනවා. ඊට පස්සේ ඕකේ ලේනු මීයෝ ඔක්කොම පටව දාන. පටව දාලා මෙයා කරලා ජහජරාව ඔක්කොම. ඒකට උඩට වතුර අදින්නේ නැහැ නේ ඔක හොදන්නේ. ඔව්. අරක ඩක් ගාලා මෙයා කරලා ගිහදලා දැම්මා දැම්මා. ඒක තමයි මං කියන්නේ කොච්චර මේ පිරිසිදුරා කියන එකක් අමාරුයි කොහොමදත් කරන්න. ජීවිතේට හම්බෙන්නේ. මේ පිටුදුරාට බොනවා නම් මේ ඔය වාද්දුව ඒ හරිය මොකද දන්න අර හුලඟනේ ඒ හින්දා දැන් ඔය ගස්වල නයි එහෙම ඇඳලා තින්නේ මේ උන්ට යන්න බැරි වෙන්නේ නේද ඔය පොල් ගස්වල එහෙම නයි ඇඳලා තින්නේ ඔය මේ ඇස්සා කටෝ වැඩිනවා මීයන්ට බය වෙනවා වගේ එකක් තියෙනවද ඒකට නෑ නේ උන්ට ඒක මීයන්ට යන්න බැරි වෙන්න වදිනවා මේ ඉතිරෙද්ද යටින් ඉතිරෙද්ද මේ කරලා පළලා ඔව් ගහ වටේ මේ ඔව් එතකොට අර හැම වෙලේම යන්නේ ඒකේ යටටයි නෑ මුට යන්න බෑ මෙහෙම බාරලා ඇත්තද ඉතිරෙද්ද මේක නෙමෙයි ඔව් ඉතිරෙද්ද ඌට බෑ මේ මෙහෙම කරන්න බෑ මෙතන යහට යන්න බෑ ඌ කොහොම හරි ගිහිල්ලා මේ වගේ ගහකින් ගිහිල්ලා පයින්නවා අතෙන්ට එනවා නියෝ රාබනවද අපුබුන සත්ත විතර නෙමෙයි වවුල් බීලා පහෝදායි දැන් උදේ ඉන්නම හැන්ද වෙනකම් මේ ඉන්නවා ඕහො මෙහෙම කුල්ලා අල්ලගත්තේ ගහේ හරියට එනකොට කොච්චර විතර එනවද මං කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් ගහකින් ගැලුම දෙක එහෙම එන ගස් තියෙනවා ඒක වැඩි වෙන්නේ දවසටද ඔව් අද උදේනේ එක වරුනේ බාන්නේ වරු දෙකක් මාරනේ ගස් තැන් තියෙනවා වරු දෙකක් බානවා නම් පැන් රහට පැණි රහයි ඔව් දැන් උදේත් බානවා ඔව් හවසත් බානවා ඇයි පැණි රහ වෙන්නේ එතන වැඩියෙන් ඒ අර පැහෙන්නේ නැහනේ මේ රහ ටට්ටක් ගාලා ඔව් ටට්ටක් ගාලා කියන්නේ කට්ට වෙනවා කට්ට වෙනවා සාමාන්‍යයෙන් මේ රා වැටෙන ගා හොයන්න පුළුවන් මේ රා මේ අතුවල ඒක මම පෙන්නන්න මේ ගහක් කියනවා පොල් ගහෙන් කියන්න පුළුවන්ද මේ ගස්වල හැදෙනවා නැහැ කියන එක මෙහෙම වුණොත් මේ හරියනවා මේ රා තියෙනවා කියලා දන්නවා අපි ඔව් වවුල් බොනවා මේ ගස්වල කොළ ඔව් ඔය
මේ හැම එකෙම බොන්නේ නැහනේ. ඔව්. මේ හරියෙන් තිබුණේ මෙන්න මේ ගහේ තමයි ගැලුම් දෙකක් බෑවේ. ඒක දැන්